ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් හල YouTube channel එක වෙත. අදත් ඔයාලට අපි අරගෙන ආවේ 2026 වර්ෂයේ රිලීස් වුණු සුපිරිම ත්‍රිලර් මලයාලම් ෆිල්ම් එකක් වෙන ඩ්‍රිඩාම් ෆිල්ම් එක. දිගටම මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන්නේ මේ ෆිල්ම් එක ඒ තරමටම කුතුහලයේ පිරුණු එකක් හින්දා. මේ සිද්ධිය වෙන්නේ කේරළයේ කුෂිනිලම් කියන ප්‍රදේශයේ පොලිස් ස්ථානයට අලුතින්ම පත්වීමක් අරගෙන ආපු උප පොලිස්වරයෙකුට මුහුණ දීමට සිදුවෙන සිද්ධි මාලාවක් සම්බන්ධවයි. ඔහුගේ නම එස්.අයි. විජේ. ඉතින් ඔහු ඉතා තරුණ ඒ වගේම කඩවසම් පොලිස් නිලධාරියෙක්. මේ කුෂ්නිලම් පොලිස් ස්ථානය කියන්නේ අපරාධ ක්‍රියා ඉතා අඩුවෙන් සිදුවන ස්ථානයක්. නමුත් එස්.අයි. විජේගේ පැමිණීමත් සමග ඒ තවදුරටත් එහෙම වෙන්නේ නැහැ. ඔහු මෙම පොලිස් ස්ථානයේ වැඩ බාර ගන්නකොටත් එහි ස්ථාන භාර ඉන්ස්පෙක්ටර් කෙනෙක් හිටියේ නැහැ. ඒ වගකීමත් බාර ගැනීමට සිදුවන්නේ එස්.අයි. විජේට. මේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සුළු පිරිසයි සේවය කරන්නේ. බාලන්, සත්‍යන්, බිබිෂ්, රම්‍යා, විද්‍යා මේ සියලු දෙනා විජේට අඳුන්වලා දෙන්නේ එතෙක් වැඩ බලපු එස්.අයි. ක්‍රිෂ්ණාන්. මේ අවස්ථාවේදී තවත් එක් නිලධාරියෙක් නිවාඩු ගොස් තිබෙනවා. ඔහුගේ නම ආනන්දු. ඒ ඔහුගේ මවගේ යම් කිසි අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා. ඉතින් මේ නිලධාරීන් සමග තම පොලිස් අසම නිරීක්ෂණය කිරීමට විජේට අවශ්‍ය වෙනවා. ඇත්තරම මේ ගම හරිම ලස්සනයි. මේ අතරතුර අර නිවාඩු දාලා ඉන්න පොලිස් නිලධාරී ආනන්දුලයි ගෙදරත් මේ ගමේම තියෙන නිසා එස්.අයි. විජේ ඇතුළු පිරිස ඔහුගේ නිවසට ඔහුව බලන්න යනවා. ඇත්තරම ඔහුගේ අම්මා අංශභාග රෝගය හැදිලා නිසා තමයි ඔහු නිවාඩු දාලා තියෙන්නේ. ඉතින් මේ පොලිස් ස්ථානයේ වැඩ කරන විද්‍යා එස්.අයි. විජේට ලයින් දානවා. ඇත්තටම විද්‍යාත් ඉතා සුරූපී තරුණියක්. ඒ වගේම කරාටි බ්ලැක් බෙල්ට් දාපු ක්‍රියාශීලී තරුණියක්. විද්‍යා කරාටි පුරුදු වෙනවා එස්.අයි. විජේත් දකිනවා. එස්.අයි. විජේ වැඩබාරගත් පළවෙනි දවසේම ගමේ එක්තරා ව්‍යාපාරිකයෙක් එස්.අයි. විජේට පගා මුදලක් දෙන්න පැමිණෙනවා. ඔහු ඒ ව්‍යාපාරිකයාට බැනලා එලව ගන්නවා. ඉතින් එදිනම මේ පොලිස් ස්ථානයට හදිසි ඇමතුමක් එනවා ගමේ හන්දියේ දෙපිරිසක් අතර වලියක් කියලා. මෙතනට එස්.අයි. විජේ ගියත් එම වලිය දාගෙන තියෙන්නේ ගමේ ඉන්න හොඳම සල්ලිකාරයාගේ සහෝදරයා සහ තවත් පුද්ගලයෙක්. තම සහෝදරයාගේ පුතා නිදහස් කරන්න කියලා මේ සාබු කියන සල්ලිකාරයා එස්.අයි. විජේට තර්ජනය කළත් එස්.අයි. විජේ රණ්ඩුව ඇති කරගත් දෙදෙනාම පොලිස් ස්ථානයට රැගෙන යනවා. ප්‍රශ්න කිරීම වලදී හෙළිවන්නේ සාබුගේ මල්ලිගේ පුතා ගංජා පානය කිරීම සම්බන්ධයෙන් මේ රණ්ඩුව ඇති වූ බවයි. ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ තිබී ගංජා වගේක්ද හමු වෙනවා. මෙහිදී එස්.අයි. විජේට සාබු කියන පුද්ගලයා පගා මුදලක් දීමට තැත් කරනවා. තම සහෝදරයාගේ මල්ලිව නිදහස් කරන්න කියලා. නමුත් එස්.අයි. විජේ සාබුට බැනවැදී ඔහු එළවෙනවා. නමුත් මේ රණ්ඩුව ඇති කරගත් ගංජා ළඟ තබාගත් තරුණයා මාසිකින් ඩුබායි රැකියාවකට යෑමට නියමිත නිසා කිසිදු රණ්ඩුවක් නොදැමීමට එස්.අයි. විජේ තීරණය කරනවා. වැඩ බාරගත් ඒ දවසේම හවස පොලිසියට තවත් දුරකථන ඇමතුමක් එනවා. මැරුණු මිනිසෙකුගේ අතක් පමණක් එක්තරා නිවසක වත්තක තිබියදී හමු වුණු බවට. වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් සොනකයන් භාවිතා කරාට පසුව ඕනට එම අතෙහි මල සිරුර එම වත්තට ආසන්නයෙන්ම බාගට වල දමා තිබියදී හමු වෙනවා. මරණ පරීක්ෂණයෙන් නිගමනය වන්නේ මෙම මල සිරුර සතියක් පමණ පරණ බවත් මරණයට හේතුව හිස පිටුපසට එල්ල වූ ප්‍රහාරයක් බවයි. ඒ වගේම එය අවුරුදු 30-35 අතර පිරිමි මල සිරුරක් බව මරණ පරීක්ෂක පවසනවා. නරක් වූ මල සිරුරක් නිසා එය අඳුනා ගැනීම මෙහි ලොකුම ගැටලුව වෙනවා. පසුවදා එස්.අයි. විජේ ඇතුළු අනෙක් පොලිස් නිලධාරීන් නැවතත් එම මල සිරුර හමු වන වත්ත සහ නිවෙස් හිමියාව හමුවීමට යනවා. නමුත් කිසිම හෝඩුවාවක් හමුවන්නේ නැහැ. නමුත් ඔහුගේ බිරිඳ වැඩිමහල් පුතා සහ ඔහුගේ බිරිඳ යන තිදෙනා සතියකට පෙර වෙනත් ප්‍රදේශයක විවාහ මංගල්‍යයකට ගිය බව ඔහු පවසනවා. මේ තොරතුරු සත්‍යද බව සෙවීමට ක්‍රිෂ්ණාට බාර දෙන එස්.අයි. විජේ ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටත් වෙනවා. එදිනම හවස එස්.අයි. විජේට දුරකථන ඇමතුමක් එනවා. ඒ ප්‍රදේශයේ පිහිටි උකස් මන්ත්‍රස්ථානයක් කඩා දමා එහි තිබූ රත්තරන් පවුම් 125ක් සහ මුදලින් ලක්ෂ 80ක් හොරකම් කර ඇති බවට කිසිදු සාක්ෂියක් හෝ පැහැදිලි CCTV දර්ශනයක් සොයාගත නොහැකි අයුරින් සේප්පුව පිටින් මහවරුන් විසින් පැහැරගෙන තිබෙනවා. මෙය CCTV කැමරාවලට ස්ප්‍රේ ගහලා ගෑස් කටර් භාවිතා කරලා සිදු කළ අපරාධයක් බවටත් මෙය තිදෙනෙක් විසින් සිදු කරපු බවටත් CCTV දර්ශන වලින් සොයා ගන්නවා. මේ අවස්ථාවේ ගමේ මිනිස්සු ප්‍රකෝපකාරී ලෙස මෙම ස්ථානයට රැස් වී කෑ ගසනවා. මේ අතර එස්.අයි. විජේ දෙස සැක කටයුතු පුද්ගලයෙකු බලා සිට එකවරම අතුරුදහන් වෙනවා. ඔකස් මන්දස්ථානයේ හිමිකරුගෙන් එස්.අයි. විජේ ප්‍රශ්න කරන විට ඔහු පවසනවා මනෝජ් කියලා පුද්ගලයෙක් ඔවුන්ට සැකයි කියලා. එයට හේතුව මේ මනෝජ්ගේ ඉඩම සහ නිවස මෙම ඔකස් මන්දස්ථානයට උකස් වී ඇති නිසා මනෝජ් පලිගන්න බවට තර්ජනය කර තිබෙනවා. මේ උකස් මන්දස්ථානයේ නම ආනමල ෆිනෑන්ස්. මේ සම්බන්ධ ප්‍රශ්න කිරීමට එස්.අයි. විජේ සහ අනිත් නිලධාරීන් මනෝජ්ගේ නිවසට ගියත් ඔහු ගිය මාසේ 16 දා සිට අතුරුදහන් බව ඔහුගේ බිරිඳ පවසනවා. ඔහුගේ දුරකථනය විසන්ධි කර ඇති බවත් පවසනවා. මනෝජ්ගේ වයස අවුරුදු 30-35 අතර නිසාත් මනෝජ් අතුරුදහන් වූ දවස 16 වන දින නිසා පොලිසියට අර මල සිරුර හමු වන්නේ 24 වන දින නිසාත් ඒ අතරතුර කාලය සතියක් වීම හේතුවෙන් එස්.අයි. විජේට සැකයක් මතුවෙනවා මේ මල සිරුර මනෝජ්ගේ කියා.
කියා. හේතුව අර මලසිරුර සතියක් පමණ නරක් වී තිබු නිසා. එස විජය උපදෙස් දෙන්නේ මනෝජ්ගේ බිරිඳට මලසිරුර හඳුනා ගැනීමට කටයුතු කරන නිසායි. ඉතින් මේ ආනවල උකස් මධ්‍යස්ථානය මිනිසුන්ගේ සල්ලි හෝරගෙන කන අප්‍රසාදයට පත් වූ ස්ථානයක්. එම ආයතනය නිසා එම ප්‍රදේශයේම මధు නැමැති කාන්තාවක් සියදිවි නසාගෙනත් තිබෙනවා. ඒ වගේම ඇයට තරුණ පුතාලා දෙන්නෙකුත් සිටිනවා. සතීෂ් සහ කිරන්. මధుගේ මරණයෙන් පසු සනීෂ් අතුරුදහන් වන බව එක් පොලිස් නිලධාරියෙක් පවසනවා. ඒ පිළිබඳ කිසියම් පැමිණිල්ලකුත් මෙහි නැති නිසා එස විජේ නිවසට යනවා ප්‍රශ්න කිරීම වලට. එහිදී මේ සනීෂ් කියන්නේ එදා ඔහු දිහා උකස් මධ්‍යස්ථානය ළඟ බලා සිටි සැකකරු බව දැනගන්නේ ඔහුගේ ඡායාරූපයක් දැකීමෙන්. ඒ අතරතුර අර මලසිරුර මනෝජ්ගේ නොවන බවට ඔහුගේ බිරිඳ විසින් හඳුනා ගන්නවා. මේ වන විට සාබි ඇතුළු ගමේ පිරිස දිගින් දිගටම පොලිසියට විරුද්ධව උද්ඝෝෂණය කරනවා උකස් මධ්‍යස්ථානයේ හොරුන් අල්ලන්න කියලා. ඒත් සමගම ගමේ ඩෑම් එක ළඟට තවත් මලසිරුරක් ගොඩ ගහලා කියලා පොලිසියට ඇමතුමක් එනවා. ඒ වතුරේ තිබුණු නිසා අඳුනා ගැනීමට නොහැකි තරමට කුණු වී තිබෙනවා. මරණ පරීක්ෂණයෙන් තහවුරු වන්නේ මෙම මරණයත් කලින් මරණය වගේම කිසට පහර දීමක් නිසා සිදු වූ මරණයක් බවයි. ඒ මිනිහත් වයස අවුරුදු 30-35 අතර පිරිමි මලසිරුරක් බවට අඳුනා ගන්නවා. එස විජේගේ පළවෙනි පත්වීම කෙතරම් හොඳද කියලා කියනවා නම් එදින රාත්‍රියේ විජයට කෝල් එකක් එනවා සැක කටයුතු පුද්ගලයෙක් මලසිරුරක් අරගෙන කැලේ පැත්තට යනවා දැක්කා කියලා. මෙහිදී එස විජේ මේ අපරාධකරු එම රැගෙන ගිය මලසිරුර වල දැමීමට යනවා දකිනවා. නමුත් එස විජේ එතනට යනවත් සමගම මිනි මරුවා මලසිරුර අතහැර පලා යනවා. ඉතින් මේ මලසිරුරේ තිබී රත්රම් මාලයක් එස්.අයි. විජේට හමු වෙනවා. ඒත් සමගම එස්.අයි. විජේගේ හිසට පොළු පහරක් වදිනවා. එයින් ඔහු සිහිසුන් වෙනවා. බාලන් නැමැති පොලිස් නිලධාරියාටද මිනි මරුවා පහර දී පලා යනවා. පොලිසියට අපරාධකරු මග ඇරෙනවා. නමුත් මලසිරුර එම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු ළඟ වැඩ කළ ගෝලයෙකුගේ බවට අඳුනා ගන්නවා. කොන්ත්‍රාත්කරුගේ ප්‍රශ්න කිරීම හමුවේ පැහැදිලි වෙනවා ඊයේ හමුවන මලසිරුර ඔහු ළඟ වැඩට පැමිණි මණිකණ්ඩන් නැමැති පුද්ගලයාගේ බව. ඒ වගේම ඔහුත් සමග තවත් 3 දෙනෙක් වැඩට පැමිණි බවත් ඔවුන් 3 දෙනාම අතුරුදහන් බවත් පවසනවා. ඔවුන්ගේ නම් අන්දු, අරුල් සහ කුමාර්. මොවුන් මේ ප්‍රදේශයට පිට ප්‍රදේශයක සිට වැඩට පැමිණ ඇති බව කොන්ත්‍රාත්කරු පවසනවා. ඔවුන් 4 දෙනා නැවතිලා සිටි ස්ථානයට ගියාට පස්සේ උකස් මධ්‍යස්ථානයේ හොරකම් කරපු රත්රම් බඩුවක කොලයක් හමු වෙනවා. ඒ වගේම අර හමු වන රත්රම් මාලයත් මේ උකස් මධ්‍යස්ථානයේ එකක් බවට හඳුනා ගන්නවා. හොරකම මේ 4 දෙනා විසින්ම කරපු එකක් බවට එස්.අයි. විජේ ඇතුළු පිරිස සැක කරනවා. නමුත් තවමත් කුමාර අතුරුදහන්. මේ අතරතුර එදින රාත්‍රියේ උකස් මධ්‍යස්ථානයේ හිමිකරුව ඝාතනය කිරීමට කෙනෙක් තත් කරනවා. ඔහුට හැකි වෙනවා ඒ පොලිසියට දැනුම් දෙන්න. එස්.අයි. විජේ ඇතුළු පිරිසට හැකි වෙනවා එම අපරාධකරු අල්ලා ගැනීමට. ඒ වෙන කවුරුවත් නෙමෙයි. උකස් මධ්‍යස්ථානයේ හේතුවෙන් සියදිවි නසාගත් මధుගේ පුතා වන සනීෂ්. නමුත් ඔහු හිමිකරු මැරීමට තත් කරන්නේ තම මවගේ මරණයට හේතුව ඔවුන් නිසා බවත්. මෙම හොරකමට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඔහු පවසනවා. මේ අතරතුර මනෝජ් නැවත ගමට එනවා. පොලිසිය ඔහු අල්ල ගන්නවා. ඔහු කමෙන් සංගව සිටින්නේ ඇයි කියලා පොලිසිය විසින් පහර දෙනකොට තමා දැනගන්නේ. ඔහු පොලිසිය වාහනයක හෙඩ්ලයිට් එක කුඩු කරපු නිසා ඒකට බයේ හැංගිලා ඉන්නේ කියලා. නමුත් අර 4 දෙනාගෙන් තවමත් කුමාර් කියන පුද්ගලයා අතුරුදහන්. එස්.අයි. විජේ හිතන්නේ මනෝජ් සහ කුමාර් එකතු වී මේ දේ කරා කියලා. ඔහු රැඳවුම් වාරයේ තියාගන්න කටයුතු කරනවා. පසුදින උදේම එස්.අයි. විජේට තොරතුරක් එනවා රත්රම් බඩු කඩේකට සැක කටයුතු මාලයක් විකිණීමට අරන් නැවිත් කියලා. එස්.අයි. විජේ එම රත්රම් බඩු කඩේට යනවා. කඩේ හිමිකරු පවසන ආකාරයට එම මාලය රැගෙන පැමිණ තිබෙන්නේ ගැහැණු කෙනෙක්. පවුන් 2ක මාලයක් අඩු මුදලකට විකිණීමට තැත් කිරීම නිසා තමයි මොහු මේ කාන්තාව සැක කර තිබෙන්නේ. නමුත් එම කාන්තාව ඒ කඩේට විකුණන්නේ නැතුව නැවත පැමිණෙන්නම් කියා ආපසු ගොස් තිබෙනවා. නමුත් ඔහු එම මාලයේ ෆොටෝ එකක් අරගෙන තියෙනවා. ඒ යන අතරතුර ඔහුගේ කඩේ ඉදිරිපිට ඇති ෆාමසියට එම කාන්තාව ගිය බවද රත්රම් බඩු කඩේ හිමිකරු පවසනවා. එස්.අයි. විජේ අහනවා එම කාන්තාව පැමිණියේ කීයටද කියලා. එවිට කඩේ හිමිකරු කියනවා උදේ 11ට කියලා. එස්.අයි. විජේ ෆාමසියට ගිහින් අහනවා උදෑසන 11ට පමණ රතු පාට සාරියක් ඇඳගත් ගැහණියක් ආවද කියලා. නමුත් ඔවුන්ට මතක නැහැ. එවිට එස්.අයි. විජේ අහනවා උදේ 11ට විතර ඇවිත් බෙහෙත් ගත් අයගේ විස්තර තියනවාද කියලා. එවිට ෆාමසි අය උදේ 11ට පමණ ගත්ත රිසිට් පත් පරීක්ෂා කරනවා. මේ අවස්ථාවේ උදේ 11ට විකුණුම් 4ක් වෙලා තියෙනවා.
ඒ විකුණුම් හතරේ එයාලා ගත්ත බෙහෙත් වර්ග මොනවද කියලාත් අහනවා. එතනින් එක අයෙක් පමණක් එම ෆාමසියෙන් බෙහෙත් අරගෙන තියෙනවා. ඒ මිලිග්‍රෑම් 500 ස්ට්‍රෙසිට් බෙහෙත් කාඩ් පත් දෙක. එසේ විජේ එවිට අහනවා ඒ බෙහෙත ගන්නේ කුමක් සඳහාද කියලා. මේ වෙලාවෙම රත්රන්බඩු කඩේ අයිතිකාරයාගේ පුතත් මෙතනට ඇවිත් කියනවා සැකකාර කාන්තාවගේ රින්ගින් ටෝන් එක චෙන්ඩා වාදනයක් කියලා. මේ අවස්ථාවේ එසයි විජේට යම්කිසි හෝඩුවාවක් සහ ඉවක් දැනෙනවා. ඔහු ස්ථාන කිහිපයකට ගිහින් විමර්ශනය කරනවා. ඒ වගේම උකස් මධ්‍යස්ථානයේ CCTV නැවත චෙක් කරනවා. විජේ ඒ කාන්තාව අඳුන ගන්නවා. ෆාමසියෙන් ගත්ත බෙහෙත් සාමාන්‍යයෙන් දෙන්නේ අංශභාගයේ හැදුණු රෝගීන්ට කියා එසයි විජේ දැනගන්නවා. ඒ වගේම සැකකාර කාන්තාවගේ ෆොටෝ එක පෙන්වා රත්රන්බඩු කඩේ අයිතිකාරයාගෙන් අහපුවම ඔහුත් ඒ තහවුරු කරනවා. ආනන්දු නම් නිලධාරියාගේ මව අංශභාගයෙන් පෙළුණු බවත් එසයි විජේ ආනන්දුගේ ගෙදර ගියපු වෙලේ නාද වුණු රින්ගින් ටෝන් එක චෙන්ඩා මියුසික් එකක් බවත් ඔහුට මතක් වෙනවා. සැකකාර කාන්තාව ආනන්දුගේ බිරිඳ බව එසයි විජේ දැනගන්නවා. හොඳම හරිය වෙන්නේ දැන්. ඒත් මේ මාලේ ආනන්දුයි කියන පොලිස් නිලධාරියා අතරයි තියෙන සම්බන්ධය මොකන්ද? එසයි විජේ නැවත පොලිස් ස්ටේෂන් එකට එනවා. බිරිඳගේ ෆොටෝ එකක් සහ මාලි ෆොටෝ එකක් පෙන්වුවම ආනන්දු බය වෙනවා. ඒත් මේ මංකොල්ලට ආනන්දු ඍජුවම සම්බන්ධ බව ඔහුට එම පොලිස් ස්ථානයේම නිලධාරියෙකු වන බිබීෂ්ට සම්බන්ධ බව එසයි විජේ දැනගන්නවා. මොකද හොරකම සිදුවන දවසේ වාහනේ එම ප්‍රදේශයේ මුර සංචාරයේ ගියේ මොවුන් දෙදෙනා නිසාත් උකස් මධ්‍යස්ථානයේ CCTV දර්ශනවල වැස්ස සමග ජීප් රථයේ රතු නිල් එළිය පරාවර්තනය වෙනවා එසයි විජේ නැවත පරීක්ෂා කිරීමේදී දකිනවා. ඒ වගේම දුරකථන කොළුණු සංඥාවලිනුත් ඒ තහවුරු කරගන්නවා. එසයි විජේ මේ අවස්ථාවේ මේ ඉහළ නිලධාරීන්ට දන්වන්න තමන්ගේ දුරකථනයෙන් කෝල් එකක් ගන්න හදද්දී තමා දැනගන්නේ පොලිස් ස්ථානයේ හැම නිලධාරියෙක්ම මේ මංකොල්ලට සම්බන්ධයි කියලා. ඒ ඔහුට මොවුන් එක්ව පහර දෙන නිසා. මේදී එසයි ක්‍රිෂ්ණන් ඇත්තටම සිදු වූ දේ පාපෝච්චාරණය කරනවා. කොන්ත්‍රාත් කරු ළඟට වැඩට පැමිණි තරුණයන් 4 දෙනාගෙන් එක් තරුණෙක් වන අරුල් කුඩුත් සමග පොලිසියට හසු වෙනවා. මේදී පොලිසියේ පොලිස් නිලධාරියෙකුගේ පහර දීමක් හේතුවෙන් අරුල්ව මරණයට පත් වෙනවා. මේ ක්‍රිෂ්ණන් කියන පොලිස් එසයි වරයාගේ ප්ලෑන් එකකට අනුව පොලිසිය CCTV සේරම කඩලා වීඩියෝ පවා ඩිලීට් කරනවා. මේ මරණයට පත් වුණු අරුල් සමග අනෙකුත් 3 දෙනා පුද්ගලික ආරවුලක්ද තිබී තිබෙනවා. ඒක ප්‍රයෝජනයට ගනිමින් මේ පොලිස් නිලධාරීන් ඉතිරි තරුණයන් 3 දෙනා භාවිතා කරමින් උකස් මධ්‍යස්ථානයේ මංකොල්ල කන්න ප්ලෑන් එක හදනවා. මේට හේතුව මේ තරුණයන් 4 දෙනා වෙනත් ප්‍රදේශයක සිට මේ ගමට පැමිණ තිබෙන්නේද එවැනිම හොරකමක් කර ඇති නිසා බව මේ පොලිස් නිලධාරීන් දැනගන්නවා. මේ 3 දෙනා ලවම තමා පළවෙනියට හමුවන අරුන්ගේ මිනිය අර වත්තේ වල්ලන්නේ. ඒ මිනි හමුවන දවසේ ගමේ මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරලා තමයි මේ උකස් මධ්‍යස්ථානය කොල්ල කන්නේ. ඒ වගේම තමයි පූර්ණ පොලිසියේ සහාය ඇතිව තමයි පොලිස් ජීප් එකට මේ සේප්පුවක් දාගෙන එන්නේ. නමුත් මේ මුදල් බෙදා ගැනීමේදී අර තරුණයන් 3 දෙනා ඔවුන්ට ලැබුණු මුදල් මදි කියලා පොලිස් නිලධාරීන් සමග ප්‍රශ්නයක් දාගන්නවා. ඔවුන් තර්ජනය කරනවා මේ පාපෝච්චාරණය කරලා ඔවුන්ගේ රස්සාවල්ද නැති කරන බවට. මේ ප්‍රතිඵලයක් විදිහට මේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාගේ හිසටද පහර දී මරා දානවා. මේ 3 දෙනාගේ මලසිරුරු තැන් තැන් වලට දමා ඔත්තු සපයන්නෙත් මොවුන්මයි. ඒ වගේම මිනි 3ක් පමණක් එළියට දමා කුමාර්ගේ මිනිය පමණක් අතුරුදහන් කරන්නේ ඔහු මේ මිනි මැරුම් 3ම කරා කියලා අසු කිරීමටයි. ඒ වගේම එසයි විජේගේ හිසට පහර දෙන්නෙත් මේ ආනන්දුමයි. මේ 4 දෙනා හිටින නවාතැනින් හමු රිසිට් එක එතනට දාන්නෙත් මේ නිලධාරීන්මයි. අවසානයේ මේ පොලිස් නිලධාරීන් සහ විද්‍යා කියන කරාටි දන්න පොලිස් කාන්තාව එකතු වෙලා විජේව ඝාතනය කිරීමට තැත් කරනවා. සුපිරි වලියක් ගියත් අන්තිමට එසයි විජේ මේ හැමෝටම පැණි පෙරෙන්න නෙලලා ඔහුගේ ඉහළ නිලධාරීන්ට දන්වලා මේ අපරාධකාරී යුනිෆෝම් ඇඳගත් නිලධාරීන්ව නීතියේ රැහැනට කොටු කර දීමට සමත් වෙනවා. තවත් මේ වගේ රසවත් ෆිල්ම් බැලීමට ඔබත් කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.